මේ වීඩියෝ එකෙන් guys මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ෆියුචර් ට්‍රේඩින් කිරීමේදී loss එක අවම කරගන්න ඕගොල්ලන්ට යූස් කරන්න පුළුවන් ටිප්ස් ටිකක්. ඉතින් මේ ටිප්ස් කිසිම එකක් ෆයිනෑන්ෂියල් ඇඩ්වයිස් නෙමෙයි. මම ට්‍රේඩ් කරලා ලබපු එක්ස්පීරියන්ස් එකයි මම බලපු YouTube වීඩියෝ ඒ වගේම අනිත් එඩියුකේෂනල් දේවල් එකතු කරලා තමයි මේ ටිප්ස් ටික මං හැදුවේ. ඉතින් මේ ටිප්ස් 100% හරි නොවෙන්න පුළුවන්. ඉතින් මං ඕගොල්ලොත් එක්ක ෂෙයා කරන්න හිතුවේ ඕගොල්ලන්ට මේ ටිප්ස් වලින් කිසියම් හෝ ප්‍රයෝජනයක් ඕගොල්ලන්ගේ ට්‍රේඩින් වලට ලබා ගන්න පුළුවන් වෙයි කියලා. පළවෙනි එක තමයි ටයිම් ෆ්‍රේම් එකක් ඇතුලේ ට්‍රේඩ් කිරීම. ඒ කියන්නේ උදාහරණයකට ඔයා දවසකට ට්‍රේඩ් කරද්දී පැය 24ම ට්‍රේඩ් කරන්නේ. උදාහරණයකට පැය 4ක් විතරක් ඔයා ට්‍රේඩ් කරන්න පුළුවන්. මේ පැය 4 ඉවර වුණාම ඔයාගේ ට්‍රේඩ් එක loss එකකද profit එකකද තියෙන්නේ කියලා අදාළ නැහැ. ඒක ක්ලෝස් කරගන්න පුළුවන්. ඉතින් ඔයාගේ ට්‍රේඩ් එක profit එකක නම් තියෙන්නේ. ඔයාගේ entry price එකෙන් ඔයාගේ entry price එක උඩට SL එක ගෙනල්ලා තව හෝල් කරන්න පුළුවන්. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි loss එක නම් තියෙන්නේ. ඔයාගේ පැය 4 ඉවර වෙච්ච ගමන් ඔයාලට ක්ලෝස් කරගත්තොත් ඔයාගේ loss එක අවම කරගන්න පුළුවන්. ඊට පස්සේ වැඩි එක්ස්පීරියන්ස් නැති කට්ටිය එකපාරකට එක ට්‍රේඩ් එකකට වඩා ගන්න හොඳ නැහැ. මොකද ඔයගොල්ලන්ට ફોකස් කරන්න අමාරුයි. එකපාරකට එක ට්‍රේඩ් එකකට වඩා. ඉතින් ඔයා එක්ස්පීරියන්ස් නැති ට්‍රේඩර් කෙනෙක් නම් ඔයා එකවරකට එක ට්‍රේඩ් එකකට ફોකස් එක දෙන එක තමයි වඩාත්ම සුදුසු. ඒ වගේම ඔයා එක්ස්පීරියන්ස් එක අඩු, ඒ වගේම කැපිටල් එක අඩු ට්‍රේඩර් කෙනෙක් නම් ඔයා දිනකට එක ට්‍රේඩ් එකක් ගත්තාම ඇති. ඒ ට්‍රේඩ් එක ප්‍රොෆිට් වුණොත් හොඳයි. ලොස් වුණොත් ඒ ලොස් එක බාරගෙන ඊළඟ දවසට ඔයාගේ ට්‍රේඩින් කල් දාන්න පුළුවන්. ඊට පස්සේ විශේෂයෙන් පොඩි මාජින් තියෙන කට්ටිය තමන්ට දැරිය හැකි ලොස් එකකට පමණක් ඔයාගේ ස්ටොප් ලොස් එක දාන්න ඕනේ. ඔයාලට දරන්න බැරි ස්ටොප් ලොස් දාන්න හොඳ නැහැ. ඊට පස්සේ රිවෙන්ජ් ට්‍රේඩින්. ඒ කියන්නේ ඔයා ලොස් එකක් වුණාට පස්සේ ඒ ලොස් එක අල්ලන්න කියලා තව ට්‍රේඩ් දාන්න යන්න හොඳ නැහැ. මොකද ඔයාගේ මෙන්ටැලිටි එක ලොස් එකක් ගියාට පස්සේ ඩවුන් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඒ ඩවුන් වෙච්ච මෙන්ටැලිටි එකකින් ට්‍රේඩ් එකක් ගන්න එක එතරම් සුදුසු නැහැ. ඊට පස්සේ ඕවර් ට්‍රේඩින් කරන්නත් හොඳ නැහැ. ඒ කියන්නේ දවසට ඕනවට වඩා ට්‍රේඩ් කරන්න හොඳ නැහැ. ඉතින් මම කලින් පොයින්ට් එකේදී කිව්වා එක්ස්පීරියන්ස් එක අඩු වෙච්ච කෙනෙක් නම් දවසට එක ට්‍රේඩ් එකක් ගත්තා නැති කියලා. ඊට පස්සේ ඔයාගේ ට්‍රේඩ් එක ලොස් පැත්තට දිගින් දිගටම යනවා. ස්ටොප් ලොස් එකෙන් භාගයක ගානකදී ඔයාලට ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්න පුළුවන්. එතකොටත් ඔයාලට ලොස් එක අවම කරගන්න මේ ටිප් එක ඔයාලට යූස් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ට්‍රේඩින් සම්බන්ධ ටිප්ස් දැනගන්න ඕන නම් අපේ VIP membership එක ගන්න පුළුවන්. ඉතින් VIP membership එක ගන්න කට්ටියට මම දැනට ට්‍රේඩ් කරලා ලබාගත් එක්ස්පීරියන්ස් එකයි උපදෙස් දෙන්නම්. ඉතින් ඒ උපදෙස් කිසිම එකක් ෆයිනෑන්ෂියල් ඇඩ්වයිස් නෙවෙයි. ඔයගොල්ලෝගේ ට්‍රේඩින් හරි ඉන්වෙස්ට්මන්ට් ඩිසිෂන් එකක් ගන්න කලින් ඔයගොල්ලෝගේම රිසර්ච් එකක් කරලා ඊට පස්සේ තමයි ඩිසිෂන් ගන්න ඕනේ. ඉතින් ඒ වගේම අපේ VIP membership එක තියෙනවා. අපි දවසට ෆියුචර් සිග්නල් ඒ වගේ ස්පොට් සිග්නල් දෙනවා. දැනටම ගොඩක් දෙනෙක් අපේ VIP membership එක අරගෙන ඉන්නවා. ඒ VIP membership එක ගත්තම ඔයගොල්ලෝ අපේ WhatsApp group දෙකකට join කරනවා. එක group එකක සිග්නල් දෙනවා. අනිත් එකේ තමයි ඔය tips එහෙම දෙන්නේ. ඉතින් කැමති අයට පුළුවන් අපේ VIP membership එක ගන්න. ඉතින් VIP membership එක ගන්න ඕන විස්තර මේ වීඩියෝ එකේ description එකේ දාන්නම්. ඒ වගේ අපේ free signal group එකක් තියෙනවා. ඉතින් ඒ signal group එකට join වෙලත් ඔයගොල්ලන්ට අදහසක් ගන්න පුළුවන් අපේ signal කොහොමද කියලා. ඉතින් දවසට එකක් අපි නොමිලේ signal දෙනවා ඒ group එකේ. ඉතින් ඒ group එකේ link එක මේ වීඩියෝ එකේ description එකේ දාන්නම්. ඉතින් ට්‍රේඩින් සම්බන්ධව සහ අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුළුවන් legit ක්‍රම ගැන දැනගන්න අපේ YouTube channel එක subscribe කරන්න.
ඒ වගේ මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන අපේ සෝෂල් මීඩියා ෆලෝ කරන්න. අලුත් වීඩියෝ එක හම්බ වෙනවා. ඔයගොල්ලන්ට ජයග්‍රාහී දවසක්. ඒ වගේම තව දෙයක් මතක් කරන්න තියෙනවා. මේ කාලේ තරම් ශ්‍රී ලංකාවට හොඳ කාලයක් නේ. මොකද ගම් වතුර නායෑම නිසා ගොඩක් දෙනෙක් අවතැන් වෙලා ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න කියලා මතක් කරන්න මම මේ අවස්ථාව උපයෝගී කරගන්නවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු.